මම සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් උසින් පිහිටි පුණ්‍ය භූමියක. මේ පුණ්‍ය භූමිය තමයි කුඹල්වැල මහමෙවුනාව භාවනා අසපුව. මේ භාවනා අසපුව පිහිටලා තියෙන ඉතාමත්ම ලස්සන සුන්දර පරිසරයක. ඒ වගේම තවත් විශේෂයක් තමයි ඔබට මේ පෙනෙන චෛත්‍ය රාජානන් වහන්සේ තුල කල්ප 100ක් තුල පහළ වූ බුදුන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කරලා තිබෙනවා. සත්බුදු චෛත්‍යයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මේ නිසාවෙම මේ සුන්දර පරිසරය විඳින අතර පින්බිමේදී සිත නිවාගෙන යන්නට බොහෝ පිරිසක් මෙම ස්ථානට පැමිණෙනවා. මම ඉඩංගම ඥානධම්ම ස්වාමීන් වහන්සේ මේ කුඹල්වැල පිහිටි මහමෙවුනා භාවනා අසපුව අපගේ ගුරු දේවෝත්තම නම කියන්න අවසරයි කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ මේ ස්ථානය පවතින්නේ. බණ්ඩාරවල ඉඳලා කිලෝමීටර 8ක් පමණ තිබෙනවා. ඇල්ලේ ඉඳලා කිලෝමීටර 3ක් තිබෙනවා. නමුත් කඳුමුදුනට කිලෝමීටර 5ක් වෙනම මේ ස්ථානයට පැමිණෙන්න ඕන. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1300ට වඩා උඩින් මේ ස්ථානෙ පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ස්ථානයේ කඳු මුදුනක පිහිටි ආකර්ශනීය තැන නිසා බොහෝ සදහැවතුන් මේ වෙනකොට වන්දනාමාන කරගන්නට එනවා. ස්වාමීන් වහන්සේලා 20 දෙනමක් නේවාසිකව වැඩ සිටිනවා. ඒ වගේම බොහෝ ගිහි පින්වතුන් මේ ස්ථානට සිල් සමාදන් වෙන්න පොයට වගේම අනිකුත් සතියන්ත දිනවලත් නිවාඩු දිනවලත් පැමිණෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ආරම්භ කරලා තියෙන්නේ 2007 මේ සෑරජානන් වහන්සේ කටයුතු ආරම්භ වුණේ 2011. මේ ස්ථානය බොහොම හැමතිස්සෙම ගිනි ගන්න ස්ථානයක්. මිනිස්සුන් ගස් කොළන් තිබුණේ නැහැ. ඉතින් පස්සේ ගිහි පින්වතුන්ගේ ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් පැල 5000කට වඩා මේ ස්ථාන රෝපණය කරලා දැන් බොහොමත්ම සරුසාරවට හැදුණු ගස්වැල් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම බෝධින් වහන්සේලා 19ක් පමණ මේ ස්ථානයේ අපි රෝපණය කරලා තියෙනවා. බොහෝ රටවල් වලින් ඒ කියන්නේ විදේශික අය මේ ස්ථානට බණ භාවනා කරන්න බුදුරයන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න තමන්ගේ සිත නිවා ගන්න පැමිණෙනවා. විශේෂයෙන් ඒ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන ස්වාමීන් වහන්සේලා හවස 4:30 සිට 6:30 දක්වා හැමදාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් භාවනාවක් පුරුදු කරගන්නේ කොහොමද, හිත නිවා ගන්න කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම බොහෝ ගිහි පින්වතුන් තමන්ගේ ජීවිතවල තිබුණු ප්‍රශ්නات එක්ක පැමිණලා මේ ස්ථානට ඇවිල්ලා තමන්ගේ හිත නිවා ගන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ස්ථානයේ ඉදිරි කිරීමේදී බොහෝ අය හිතන්නේ පිටරටින් ඇවිල්ලා මේ ස්ථාන ඉදි කළා කියලා. එහෙම එකක් නෙවෙයි. මේ අහල පහල ගම්වල අයම එකතු වෙලා බොහෝ ශ්‍රම දාන කරලා බොහෝ කැප වෙලා මහන්සියලා මේ කඳුමුදුනේ මේ විහාරේ නිර්මාණය කළේ. ඒ නිසා මේ අපේ රටේ මිනිස්සුන්ගේම කැපවීම, අපේ රටේ මිනිස්සුන්ගේම දක්ෂතාව. ඒ වගේම ඒ පැමිණෙන පින්වතුන් සඳහා අපි විදේශිකයන්ට ලංකාවයටත් පුළුවන් ආකාරයෙන් මේ කඳුමුදුනේ සියලු පහසුකම් අපි ලබා දෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන ඇවිල්ලා මේ ස්ථානේ වන්දනා කරලා දැක බලා තමන්ට මේ ස්ථානෙන් ලබා ගන්න පුළුවන් ඒ මානසික සුවය ලබා ගන්න කියලා.
Absolutely beautiful scenery, and I found the meditation itself really, really moving and really special. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්